අද මම ඔයගොල්ලොත් එක්ක සිම්පල් මේකප් ලුක් එකක් කරගන්න කොහොමද කියන එක තමයි ෂෙයා කරගන්න යන්නේ. හරි එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව වීඩියෝ එකට යමු. මම අද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මේකප් ලුක් එකේදී එක එක ඒවා නෙමෙයි මූණට ඇප්ලයි කරන්න පිළිවෙලට ඔක්කොම මුලින්ම මූණට ඇප්ලයි කරලා අන්තිමටම බියුටි බ්ලෙන්ඩ් එක පාවිච්චි කරලා ඔක්කොම ටික එකට මික්ස් කරන්න තමයි යන්නේ. හරි එහෙනම් මම මෙහෙම කිව්වට තේරෙන්නේ නැද්ද? හරි එහෙනම් බලමු මේක වැඩේ කොහොමද කරගන්නේ කියලා. මුලින්ම මට මේකට ඕනේ මෙන්න මේ වගේ කොන්ටුවර් පැන්සිල් එක. මේකේ මම ගත්තේ කෝපි කලර් එක. මෙන්න මේ කෝපි කලර් එකෙන් අපි මෙන්න මේ විදිහට මුලින්ම ඕනේ ලයින්ස් ටික ඇඳ ගන්න ඕනේ. මේක මම ඔන්ලයින් ගෙන්නපු පෙන්සිල් එකක්. ඒ හින්දා මේ ඔන්ලයින් මේවා මම හිතන්නේ කොරියන් ප්‍රොඩක්ට්. මේ වගේ ලයිට් අපේ කලර් එකත් එක්ක, ඒ කියන්නේ ඩාර්ක් කලර් එකක් ගත්තත් සාමාන්‍ය ඒක මේ පොඩක් ලයිට්. පෙන්සිල් එකෙන් මුලින්ම අඳ ගන්නවා. ඊළඟට මට ඕනේ කන්සීලර් එක. කන්සීලර් එකෙන් මම මේක අතින්ම තියා ගන්නවා. මෙන්න මේ ට්‍රයි ඒරියා එකේ මෙන්න මේ විදිහට කන්සීලර් මම ඇප්ලයි කර ගන්නවා. ඊළඟට මම මෙතන මැද ලයින් එක ඉතුරු කරා. ඒ ලයින් එකේ මෙන්න මේ විදිහට කන්සීලර් ඇප්ලයි කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ඒරියා එකේ අස්සට මේ විදිහට කන්සීලර් ඇප්ලයි කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට මේක විකාරයක් වගේ පේයි. මේක මේ ඔයගොල්ලන්ට පංච එකකින් බ්‍රෂ් එකකින් කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මම අතින් කරගත්ත එක මට ලේසි. ඊළඟට අපිට ඕනේ මෙන්න මේ වගේ ලිප්ස්ටික් එකක්. ඒක තමයි මම බ්ලෂ් එක විදිහට පාවිච්චි කරන්නේ. ඒකත් මම මුලින්ම අතින්ම ගන්නවා. මේ විදිහට අරගෙන අපි මෙතන මේ කන්ටුවර් ලයින් එකට මෙන්න මේ විදිහට පොඩි ඩොට් එකක් තියාගන්නවා. ඊට පස්සේ හරිම ලේසි මේ විදිහට අරගෙන බියුටි බ්ලෙන්ඩර් එක ගන්න. අර මම කොහොමද
මේ විදිහට තමයි එන්නේ මට. මෙන්න මේ විදිහට. විදිහට මම ලිප් පෙන්සිල් එක ගන්නවා. ඊට පස්සේ ලිප්ස්ටික් එක ගන්නවා. මෙන්න මේ කලර් එක තමයි පාවිච්චි කරන්නේ. අන්තිමටම මගේ මස්කාරා එක පාවිච්චි කරනවා. පොඩ්ඩක් eyelash highlight කරන්න. මේ විදිහට තමයි ෆුල් කවර් එක දැම්මම එන්නේ. මේක ගොඩාක් සිම්පල්. හැබැයි මම හිතනවා මේ ඕගොල්ලන්ට කිසිම හරි සිම්පල් මේකප් එකක්. හැබැයි සම්පූර්ණයෙන්ම අපේ මූණේ තියෙන ඔක්කොම පෝසස් කවර් වෙලා චාම් විදිහට මේ එනවා. මෙන්න මේ විදිහට තමයි අඟුල් ළඟල පෙන්නනවා. මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක එන්නේ. ඔන්න තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම් වෙනකල් එහෙනම් අදට මං ගිහින් එන්න. පරිස්සමින් ඉන්න.